ඔන්න යාළුවනේ අදත් ආව 2026 WhatsApp එකට ඇවිල්ලා තියෙන සුපිරි තවත් අප්ඩේට් එකක් අරගෙන. ඉතින් ඔය කට්ටිය බලනවා ඇතිනේ මෙන්න මේ අප්ඩේට් එක මොකක්ද කියලා. ඉතින් ඔයා හිතන්නකො ඔයාගේ යාළුවෙක් ඔයාට වොයිස් මැසේජ් එකක් එනවා. ඉතින් ඒ වොයිස් මැසේජ් එක කියව ගන්න ඔයාට ඉන්න පරිසරයත් එක්ක බෑ. ඉතින් අද මං කියලා දෙනවා කොහොමද මේ වොයිස් මැසේජ් එක ටෙක්ස්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්නේ කියලා. එහෙනම් ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න කියලා. ඒ වගේ මතක් කරනවා වීඩියෝ එක අවසන් වෙනකම් මගෙත් එක්ක ඉන්නත් කියලා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයා මුලින්ම මේ විදිහට WhatsApp එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා මෙන්න මේ WhatsApp එක ඔයා අප්ඩේට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ ෆීචර් එක හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයා මේ විදිහට WhatsApp එක අප්ඩේට් කරගෙන ඉතින් ඔයාට උඩින් පේන විදිහට තීත් තුනක් අන්න ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේ setting කියන icon එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඔයාට පේන විදිහට chat කියලා icon එකක් තියෙනවා. අන්න ඒක උඩ කට්ටිය ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ දැන් ඔය කට්ටියට බලාගන්න පුළුවන් voice message transcript කියලා icon එකක් තියෙනවා. ඉතින් අන්න ඒක උඩ කට්ටිය ක්ලික් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට ක්ලික් කරගත්තාම ඉතින් මං කලින් දීලා තියෙන්නේ ඉතින් ඔය කට්ටියට continue කරන්න බටන් එකක් එනවා. ඊට පස්සේ continue කරුවම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. manually never කියලා icon දෙකක් පෙන්වනවා. ඉතින් ඔයා මෙන්න මේක manually කියන එකට දාගන්න ඕනේ. ඒ වගේම තමයි යාළුවනේ ඔය කට්ටියට දැන් පල්ලෙහෙන් බලාගන්න පුළුවන් transcript language කියලා තියෙනවා. අන්න ඒක ඔය කට්ටිය මෙන්න මේ English කියන language එකට දාගන්න ඕනේ. ඉතින් සිංහල භාෂාව නම් තාම මේකට දීලා නැහැ. ඉතින් දැන් ඔය කට්ටියට බලාගන්න පුළුවන් මෙන්න මේ voice message transcript කියන එකෙන් මෙන්න මේ විදිහට පල්ලෙහෙන් download වෙනවා. ඉතින් ඒක MB 120ක් විතර තමයි මං හිතන්නේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට මගේ WhatsApp account එකට voice message එකක් send කරගත්තා. ඉතින් ඔය කට්ටිය මෙන්න මේ voice message එක අහලා බලන්නකෝ. Hello, how are you? Hi, welcome to my YouTube channel. Please subscribe me. හරි යාළුවනේ ඉතින් අපි දැන් බලමු මෙන්න මේ voice message එක text එකක් විදිහට convert කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔය කට්ටිය පළවෙනිම කරගන්න ඕනේ මෙන්න මේ voice message එක උඩ click කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ විදිහට click කරගෙන ඉන්නවා. ඉතින් දැන් ඔය කට්ටියට පේන විදිහට transcript කියලා icon එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔය කට්ටිය click කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ voice message එක translate වෙනවා. ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටියට පේනවා ඉතින් දැන් මේ විදිහට අපේ voice message එක translate වෙලා තියෙනවා. හරි යාළුවනේ ඉතින් මේකේ දෙවෙනි ක්‍රමය තමයි ඔය කට්ටියට පල්ලෙන් පේන ඇති voice message එකේ transcript කියලා icon එකක් තියෙනවා. ඉතින් ඔය කට්ටියට පේනවා ඉතින් අන්න ඒක උඩ ඔය කට්ටිය click කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔය කට්ටියට පේනවා ඉතින් අන්න ඒ transcript කියන icon එක click කරගත්තාම මෙන්න මේ විදිහට අපේ voice message එකත් text එකක් විදිහට ලස්සනට convert වෙලා එනවා. ඉතින් යාළුවනේ ඔන්න අද මම කතා කරේ කොහොමද WhatsApp එකේ තියෙන voice message එකක් text එකක් විදිහට convert කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේක 2026 WhatsApp එකට ඇවිල්ලා තියෙන තවත් සුපිරි අප්ඩේට් එකක්. ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න කියලා. මේ වගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.